මේකයි තියෙන ට්‍රාන්ස්ෆර් පේපර් සයින් කරලා වෙන කෙනෙක්ට දුන්න හැකි. එතකොට ඔයාගේ CDS account එකේ අයිතිය හරියටම කොහොමද තව කෙනෙක්ට දෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු එහෙනම්. ඔයා මුලින්ම ඔයාගේ CDS account එක log වෙන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකට log වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පහළින්ම පේනවා ඇති our services කියලා එකක්. අන්න ඒකට යන්න. මේකට ගිහපුවම ඔයාලට පේනවා ඇති CDS e-connect and key information update කියලා එකක් තියෙනවා. මෙන්න මේකට යන්න. මෙන්න මේකේ ගියා පස්සේ ඔයාලට පහළින්ම පේන්නයි nomination කියලා එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. මේක ටච් කරපුවම ඔයාලට උඩින්ම පේනවා ඇති add new nominee කියලා එකක්. මෙන්න මේක දෙන්න. මේක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. මෙන්න මේක agree කරගන්න. ඒ කරගත්තාම මුලින්ම ඔයාලට select කරන්න මේ වගේ CDS account එක. මෙතන CDS account කියන තැන touch එකක් දීලා ඒක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පහළින් පෙන්නනවා nominee CDS account number එක දාන්න. ඉතින් ඔයාලට උඩින් පෙන්නලා තියෙනවා CDS account number එක කොයි විදිහටද මේ දේවල් හැදෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට ඒක type කරන්න ඕන විදිය මෙන්න මේකේ example එකක් විදිහට තියෙනවා. ඉතින් එතකොට ඔයාලට nominee කෙනෙක් add කරන්න නම් එයාටත් මුලින්ම CDS account number එකක් හදලා ඉන්න ඕනේ. ඒක හදලා ඒක ඔයාලට මෙතන nominee CDS account කියන දෙයට දෙන්න පුළුවන්. ඊට පස්සේ title එක Mr. ද Mrs. ද මොකක්ද කියන එක select කරන්න initial. මෙන්න මේක වැදගත්. උදාහරණයකට අපි හිතමු ඔයාගේ nominee add කරන කෙනාගේ නම ABC Pereira කියලා. එතකොට එයාගේ initial වෙන්නේ A.B.C. එච්චරයි. එතකොට name donated by initial කියන එකෙන් අර ABC කියන එකේ තේරුම විතරක් දාන්න. surname මේ කියන තැනට දැන් අපේ උදාහරණයට අනුව නම් Pereira කියන එක දාන්න. ඔතකොට මෙතන address line 1 2 3 කියලා තියෙනවා. ඔතකොට ඔයාගේ ID එකේ හෝ මේ අදාළ account එක හදලා දුන්න address එක තියෙන විදිහට මෙන්න මේ address line 1ටයි 2ටයි 3ටයි match වෙන විදිහට දාන්න. උදාහරණයකට අපි හිතමු ඔයාගේ address එක ඉන්නේ රිදීගම කුරුණෑගල පොළොන්නරුව කියලා අපි මේක example එකක්. හරිද? එතකොට ඔයාගේ address line එක ඉන්නේ රිදීගම, address line 2 කුරුණෑගල, address line 3 පොළොන්නරුව. හරිද? එතකොට town එක වෙන්නත් ඕනේ අර අවස්ථාන කැල. ඒ කියන්නේ අපේ උදාහරණයක් ගන්නවා නම් පොළොන්නරුව කියන එක. ඊට පස්සේ ඔයාලට අදාළ district එක මෙතනින් select කරන්න පුළුවන්. ඒක හරියට select කරගන්න. ඒතර country code ready Sri Lanka කියලා select වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන proof එක. ඔයාගේ proof එක NIC ද passport ද කියලා දාන්න. මිනි add කරන කෙනා ලංකාවේ කියලා නම් NIC එක දාන්න. එයා පිට රට ඉන්න කෙනෙක් නම් ලංකාවේ නම් පදිංචි නමුත් පිටරටක වැඩ කරන එන්න යට passport එක use කරලත් කරන්න පුළුවන්. ඉතින් passport එක අපි select කරොත් මේ passport number, passport expire date ඒ වගේ දේවල් දාන්න. ඒ ID එක select කරොත් ID number විතරක් දාන්න. ඊට පස්සේ මෙතන percentage for which nomination is made. මෙන්න මෙතන හරි වැදගත්. මෙතන දාන්න ඕනේ කොච්චර percentage එකක් ඔයාගේ portfolio එකකින් දෙනවද කියන එක තමයි. ඒක 100ට 5ද 10ද 20ද 30ද 40ද 35ද 48ද කියන එක මෙතන ඔයා හරියට select ගාන දාන්න. ඊට පස්සේ ඒ අදාළ පුද්ගලයාගේ NIC එකේ front එක මෙතෙන්ට දාන්න. පිටිපස්සා මෙතෙන්ට දාන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ term and condition දෙකටම ටික් දාලා මෙතන උඩ තියෙන add කියන එක දෙන්න. ඉතින් මේ වගේ ඔයාලට කිහිප දෙනෙක් nominee add කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ නොතේරිච්ච දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න. මම ඒවා clear කරලා දෙන්නම්. එහෙනම් ඔයාලා ඔක්කොටම ජය වේවා.